හරි 2025 ළමයිට අපි දාපු ඩේටි ටෙස්ට් එකේ පළවෙනි දවස් 5/6 MCQ 5ක් දීලා තියෙනවා. හරි MCQ 5ක් දීලා තියෙනවා. බලමු මේ පළවෙනි MCQ එක ජලීය ද්‍රාවණයකදී කොපර් ධන දෙක ස්ථායි අයනයක් කියලා කියන යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස මොකක්ද කියලා අහන්නේ. සාමාන්‍යයෙන් අපි කැටායනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියද්දී පළවෙනි මුද්‍රාව 20න් පස්සේ කියන අයට අපි සාමාන්‍ය ලියද්දී උදාසීන කෙනාට ලියලා තමයි කැටායන ලියන්නේ. උප 29ට තියෙන්නේ. ඒතකොට අපි ලියන්නේ 1s2යි 2s2යි 2p6යි 3s2යි 3p6යි 4s2 3d9. මෙහෙම ලිව්වොත් එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් 3d9 ආවොත් 4s වෙනි ඉලෙක්ට්‍රෝනයක් අරන් ලියන්නේ. එතකොට මෙතන අපි මේක වෙනස් කරන්න වෙනවා. 4s1යි 3d10 විදිහට මේක වෙනස් කරන්න වෙනවා. ඒතර කොපර්වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිව්වහම මේ විදිහට එන්නේ. කොපර් ධන කිව්වහම ධන දෙක කිව්වහම ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරන්න ඕනේ. අවසාන මට්ටමින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න මුලින්ම 4s වලින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ඊට පස්සේ ඊළඟ 3d10න් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරනවා. ඒතර මෙතන ඉතුරු වෙන්නේ 3d9. ඊට කලින් තියෙනවා 3p6 3s2 මේ විදිහට තියෙන උත්තරේ මොකක්ද දෙන්නේ? හතරවෙනි උත්තරේ තමයි හරි. තුන්වෙනි උත්තරේ 3p6 තිබුණා නම් හරි. නමුත් ඒ නිසා වඩාත්ම නිවැරදි උත්තරේ 4. ඊළඟ දෙවෙනි එක හරිය ලේසි ප්‍රශ්නයක් අහන්නේ පහන්සිරු පරීක්ෂණයේ දෘශ්‍ය කලාපයේ වර්ණයන් ලබා නොදෙන්නේ. ඔයාලා දන්නවා කවුද? මැග්නීසියම් තමයි වර්ණයක් දෙන්නේ නැත්තේ. දැන් මේ වගේ ප්‍රශ්නයක් දුන්නාම අනිත් ඒවත් මේත් එක්කම හිතන්න. ලිතියම් රතු පාටක් දෙන්නේ. සිසියම් නිල් පාටක් දෙනවා. පොටෑසියම් ලීලැක් කලයක. නැත්නම් ලාදම් පාටක් දෙනවා. බේරියම් කොළ පාට නැත්නම් ඇපල් කොළ පාටක් දෙන්නේ මේ විදිහට අනිත් අය ගැනත් හිතන්න. ඊට පස්සේ ස්ට්‍රොන්චියම් නම් ක්‍රිම්සන් රතු පාට, කුපර් කොළ පාට. මේ විදිහට අනිත් ඒවාත් මේත් එක්කම හිතන්න. මේ MCQ එකට සීමා වෙන්නේ නැතුව අනිත් ඒවාත් මේත් එක්කම මේ ආශ්‍රිත තියරි කොටස් ටික මතක් කරගන්න. ඒතර අපි මේ වගේ ඩේලි ටෙස්ට් යද්දි හැම දවසකම දවස් 30ට අපිට ලොකු තියරි කොටස් ටිකක් නැවත මතක් කරගන්න පුළුවන්. ඒතර ප්‍රශ්න වලින්ම තියරි මතක තියාගැනීම හැකියාව තියෙනවා. ඊළඟ බලන්න තුන්වෙනි MCQ එක තාපාංක විචලනය. හරි. මේ වගේ අණු වල තාපාංක විචලන ඇහුවොත් එහෙම මේකට බලපානවා ආකර්ෂණ බල වර්ගය. ආකර්ෂණ බල වර්ගය බලපානවා. ඊට අමතරව සාපේක්ෂ අණුක ස්කන්ධය බලපානවා. ඊට අමතරව පුස්තික වර්ගඵලය බලපානවා. පුස්තික වර්ගඵලයත් බලපානවා. ආකර්ෂණ බල වර්ගය තමයි සාමාන්‍යයෙන් ප්‍රධානම වෙන්නේ ආකර්ෂණ බල වර්ගය. ඊට අමතරව සාපේක්ෂ අනුගිස්කන්ධ මෙහෙමයි සාමාන්‍යයෙන් ආසන්නව සාපේක්ෂ අනුගිස්කන්ධ සමානයෙන් තමයි අපි ආකර්ෂණ බල වර්ගය බලන්නේ. නමුත් සාපේක්ෂ අනුගිස්කන්ධයේ අසාමාන්‍ය වෙනසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් සාමාන්‍යයෙන් 50ක් 60ක් වගේ ප්‍රමාණයක ලොකු වෙනසක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න එයාගේ තමයි ද්‍රවාංග තාපාංක වැඩි වෙන්නේ. එහෙනම් සාමාන්‍යයෙන් සාපේක්ෂ අනුගිස්කන්ධ 10ක 15ක වගේ වෙනසක් තියෙදි 20ක විතර වෙනසක් තියෙද්දි අපිට ආකර්ෂණ බල වර්ගයෙන් තීරණය කරන්න පුළුවන් කාගේද ආකර්ෂණ බල වැඩි යනුව කාගේ තාපාංක වැඩි වෙන්න ඕනි කියලා. නමුත් ආකර්ෂණ බල වර්ගයට වඩා සාපේක්ෂ අනුගිස්කන්ධයේ ලොකු අගයක් තිබුණොත් එහෙම එයාගේ තමයි සාමාන්‍යයෙන් තාපාංක වැඩි වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් ජලයේ තියෙන්නේ ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන. CBr4 ගත්තොත් එයා නිද්‍රව්‍යයි. එයාගේ තියෙන්නේ ලන්ඩන් බල. ඒතර CBr4 වල තියෙන්නේ ලන්ඩන් බල විතරයි. ජලය ගත්තොත් එහෙම තියෙන ප්‍රබල හයිඩ්‍රජන් බල. ඊට අමතරව ජලයේ ලන්ඩන් බලක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් සලකනවා
මේ හැමෝටම මේ ද්විතීයික අන්තර්ක්‍රියා වර්ගයේ අනිත් ආකර්ෂණ බල තියෙන අයගෙත් මේ ලන්ඩන් බල තියෙනවා කියලා සලකනවා. ඒතර ජලයට හයිඩ්‍රජන් බල තියෙනවා, ලන්ඩන් බල තියෙනවා. CBR4 වල තියෙන ලන්ඩන් බල විතරයි. අපි සාමාන්‍යයෙන් දන්නවා ලන්ඩන් බල තමයි අඩුම ආකර්ෂණ බල වර්ගනේ. ප්‍රබලතාවයෙන් අඩුම වර්ගේ ලන්ඩන් බල. හැබැයි මේ දෙන්නගේ ලන්ඩන් බල විතරක් තියෙන CBR4 වල වුණාට එයාගේ සාපේක්ෂ අණු ස්කන්ධ ගොඩක් වැඩි. කාබන්ම 12යි, බ්‍රෝමින් 80යි, එතන 80 4ක් යනවා. එතකොට කීයද එන්නේ 400 මෙතන වෙනවා 320යි sorry 332ක් කරනවානේ 332ක් කරන හැබැයි ජලයේ සාපේක්ෂ අණු ස්කන්ධ 18යි. ඒතර බලන්න ආකර්ෂණ බල වර්ගය වැඩි වෙන්නේ ජලයේ වුණාට සාපේක්ෂ අණු ස්කන්ධ ගොඩක් වැඩි වෙන්නේ CBR4 වල. ඒ නිසා ඇත්තටම මේක තාපාංක වැඩි වෙන්නේ CBR4 වල. එහෙනම් අපිට ආකර්ෂණ බල වර්ගයෙන් විතරක් මේක තීරණය කරන්න බෑ. සාපේක්ෂ අණු ස්කන්ධේ බලපාන. සාපේක්ෂ අණු ස්කන්ධ සමාන පෘෂ්ඨික වර්ග බලෙත් බලපාන. ඒ ඔයාලා මේ තියරි අමතක කරන්. හරි. අපේ YouTube වීඩියෝ එකක් තියෙනවා. වීඩියෝ දෙකක් තියෙන ඇත්තටම short story session කියලා. එක වීඩියෝ එකක් තියෙනවා අපේ ද්විතීයික අන්තර්ක්‍රියා කියලා එකක් තියෙනවා. තව එකක් තියෙනවා තාපාංක විචලනය කියලා. ඒතර මේ වීඩියෝ දෙක බලන්න අපි YouTube එකේ තියෙනවා. YouTube එකේ තියෙනවා short story session කියලා වීඩියෝ දෙකක්. ද්විතීයික අන්තර්ක්‍රියා ගැන වෙනම එකක් තියෙනවා. ඒක ඇසුරෙන් තාපාංක විචලනය පැහැදිලි කිරීම කරන තව එකක් තියෙනවා. ඒ නිසා කාට හරි අමතක කරන් අදම මේ දැම්ම බලන්න මෙන්න මේ ද්විතීයික අන්තර්ක්‍රියා කියන short story session එක විනාඩි 20ක විතර එකක් තියෙන්නේ. තාපාංක විචලනයත් විනාඩි 20ක විතර පැහැදිලි කිරීමක් කරනවා. past papers එකම පැහැදිලි කිරීම කරනවා. ඒ නිසා මේක ලොකුවට අමතක කෙනෙක් ඉන්නවා නම් මේ short story session බලන්න. හරි. දැන් මේක බැලුවොත් එහෙම අපි දීලා තියෙන උදාහරණ විදිහට බැලුවොත් එහෙම මේකේ තියෙන හැමෝම sorry මෙතන SO2 විතරක් ද්‍රවීයයි. අනිත් හැමෝම නිද්‍රවීයයි. SO2 විතරක් ද්‍රවීය අනිත් අය නිද්‍රවීයයි. ඒ කියන්නේ SO2 වල විතරක් තියෙන දීර්ඝ ආකර්ෂණ බල අනිත් හැමෝගෙම තියෙන ලන්ඩන් බල. සාපේක්ෂ අණු ස්කන්ධේ ගණනය කිරීමක් කළ බැලුවොත් ඔයාලා දෙන ලොකු වෙනසක් නැහැ සාපේක්ෂ අණු ස්කන්ධ වලත්. අපිට තාපාංක වැඩිම කෙනා විදිහට SO2 ගන්න පුළුවන් අනිත් අයට වඩා සාමාන්‍ය සාපේක්ෂ අණු ස්කන්ධ වැඩි. ඒ වගේම එයාගේ කොහොමත් ආකර්ෂණ බල වර්ගයත් වැඩි. හරි එහෙනම් SO2 ගේ තමයි වැඩි වෙන්න ඕනේ. අනිත් අයගේ අනිත් හතර දෙනාම නිද්‍රවීය. ඒ හතර දෙනාටම තියෙන එකම ආකර්ෂණ බල වර්ගය ලන්ඩන් බල විතරයි. නිද්‍රවීය අයට ලන්ඩන් බල විතරයි තියෙන්නේ. ඒතර CO2 N2 හීලියම් නියෝන් කියන අයගේ ලන්ඩන් බල විතරමයි තියෙන්නේ. ඒතර එයාලගේ ආකර්ෂණ බල වර්ගය සමානයි නම් අපිට ඊට පස්සේ එයාලගේ සාපේක්ෂ අණු ස්කන්ධ දිහා බලලා විතරක් තීරණය කරන්න පුළුවන් කොහොමද එන්න ඕනේ කියලා. ඔයාලා දන්නවා CO2 වල 44යි N2 වල 28යි. ඊට පස්සේ හීලියම් නියෝන් දෙන්න ගත්තොත් නියෝන් ඒ වැඩි අඩුම හීලියම් මේ පිරිවර එන්න ඕනේ හීලියම් නියෝන් හයිඩ්‍රජන් CO2 SO2 උත්තරේ කීයද දෙක. මේකෙන් නිතරම පාස් පේපර්ස් වල ප්‍රශ්න අහනවා. ඉතින් ඒ නිසා මේක ලොකුවටම තීරිය අමතක ළමෙක් ඉන්නවා නම් අපේ short story session වීඩියෝ එක බලන්න. වීඩියෝස් දෙකක් තියෙනවා. ඒ දෙක අනිවාර්යෙන් බලන්න. හරි. ඒතකොට අදම මේක ඉවරයක් කරගන්න. මේ මොහොතේම ඉවරයක් කරගන්න. ඒතකොට ඔයාලා එක MCQ එකක් ගොඩ දාගත්ත වෙනවා. නිකම් උත්තරේ හරිද කියලා බලන්නේ නැතුව ඒ සම්බන්ධ අමතක වෙච්ච දෙයක් දෙන එක මතක් කරගන්න. එහෙම තමයි අපි පේපර් එකක් කරන්න ඕනේ නැතුව නිකන් උත්තරේ හරිද කියලා බලාගත්ත කියලා තේරුමක් වෙන්නේ අපි මේ ඩේලි ටෙස්ට් එකක් දාන එකේ අරමුණත් ළමයෙක්ගේ ඒ තීරි දැනුමත් තාර්කික හැකියාවත් වර්ධනය කිරීම නිරන්තර අභ්‍යාස කිරීම තුලින්. හරි. එතකොට මේ කරුණු වල නැවත නැවත මතක් කිරීම කරන්න පුළුවන් අපිට නිරන්තර අභ්‍යාස කිරීම තුලින්. ඊට පස්සේ තියෙනවා එක්තරා D ගුණුවේ D කැටායනයක සංකීර්ණයක් අඩංගු ද්‍රාවණයක්. දැන් මේ ද්‍රාවණය ජලී ද්‍රාවණයක් කියලා කියන්නේ. හරි. තද කොළපාට ද්‍රාවණයක් තියෙනවලු. මේකට සාන්ද්‍ර HCl දැම්මහම අඳුරු කොළපාට වෙනවලු. තවත් HCl එකතු කරද්දි කොළපාට වෙනවලු. හරි. දැන් අම්ලයක් දාද්දි මොකද්ද වෙන්න පුළුවන්? එක්කෝ සාන්ද්‍ර HCl දාද්දි Cl එක්ක සංකීර්ණයක් හදන්න පුළුවන්. ඒතකොට Cl එක්ක
කොළ පාට අවක්ෂේපයක් දෙන කෙනෙක් නෑනේ. අවක්ෂේපයක් දෙන කෙනෙක් නෑ. ඔයාලා දන්නවා CL එක කොළ පාට අවක්ෂේපයක් දෙන කෙනෙක් අපිට ඉගෙන ගන්න නෑ. අර එහෙනම් CL එක කොළ පාට අවක්ෂේපයක් මෙතන දෙනවා කියලා හිතන්න බෑ. CL-1 කොළ පාට අවක්ෂේපයක් දෙන කෙනෙක් නෑ අපිට ඉගෙන ගන්න. ඒ නිසා එහෙම එකක් මෙතන වෙන්න බෑ. තව අපි HCl දාන්න හේතුව තමයි OH-1 H එකතු වෙලා උදාසීන කරන්න දානවා. තව ආම්ලයක් දාන්න. ආම්ලයක් දාන්න පුළුවන්. නිකන් මේ විදිහට එයාගේ Cl-1 තව කෙනෙක්ගේ කැටායනයක් එකතු කරලා මෙහෙම අවක්ෂේපයක් ඇති කරන්න පුළුවන් ඕන නම් HCl දැම්මහම. හැබැයි එහෙම HCl එක කොළ පාටක් දෙන කෙනෙක් නෑ. නැත්නම් Cl-1 කොළ පාට අවක්ෂේපයක් දෙන කෙනෙක් නෑ අපිට හම්බෙන්නේ. ඒ නිසා අපිට මේ අදහස හිතින් අයින් කර ගන්න පුළුවන්. තව අපි අම්ලයක් දාලා බලාපොරොත්තු වෙන OH තියනවා නම් උදාසීන කරන්න. OH තියනවා නම් ඉවත් කරන්න. ඒතර OH- ට පුළුවන් H ධනත් එක්ක එකතු කරලා ජලය හදලා අර OH- ඉවත් කරන්න පුළුවන්. එහෙම හිතුවොත් එහෙම අපිට මෙන්න මේ විදිහට තර්කයක් ගන්න පුළුවන්. එහෙනම් මේ ද්‍රාවණය තුරදී ක්‍රෝමියම් ඇති මෙන්න මේ විදිහට. ක්‍රෝමියම් මෙන්න මේ විදිහට. ක්‍රෝමියම් පුළුවන් වැඩිපුර OH එක දී වෙලා මෙන්න මේ කොළ පාට සංකීර්ණය හදනවා. වැඩිපුර OH එක දී වෙලා මෙන්න මේ කොළ පාට සංකීර්ණය හදනවා. මෙයාට අම්ලයක් දැම්මොත් එහෙම අර OH 3ක් ඉවත් වෙලා ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේපී බවට පත් වෙන්න පුළුවන්. මේක කොළ පාට. කැත කොළ පාට අවක්ෂේපය. එතන අඳුරු කොළ පාට අවක්ෂේපය. සාමාන්‍ය අපි කැත කොළ කියන්නේ පෙරස් හයිඩ්‍රොක්සයිඩ් මේක අඳුරු කොළ පාට අවක්ෂේපය. අවුරුටත් අම්ලයක් දැම්මොත් එහෙම මෙයාගේ තියෙන ඉතිරි OH 3ත් අයින් වෙලා ක්‍රෝමියම් ධන 3 බවටම පත් වෙනවා. ඒ නිසා අපිට උත්තරේ 3 කියලා හිතන්න පුළුවන්. ඔන්න හොඳට තේරුම් ගන්න Cl- දාද්දි අවක්ෂේපයක් දෙන කෙනෙක් අවක්ෂේප දෙන අය ඉන්නවා. නමුත් කොළ පාට අවක්ෂේප දෙන අය නැහැ. දැන් මේ කියන විදිහට සාන්ද්‍රච්ඡය දාද්දි අඳුරු කොළ පාට අවක්ෂේපයක් හට ගන්නවා. එහෙම කොළ පාට අවක්ෂේපයක් දෙන කෙනෙක් නැහැ. ඒ නිසා අපිට ඒ අදහස අයින් කරා. ආය අපි HCl වගේ අම්ලයක් දාන්න හේතුව තමයි බෂ්ප උදාසීන කරන්නේ. හරි ඒ අනුව අපි තරක කළ බැලුවා එහෙම අවස්ථාවක් තියෙනවද කියලා. එතකොට අපිට මතක් වෙනවා ක්‍රෝමින් හදන මෙහෙම සංකීර්ණයක් අපි SPD ඒ ෂෝට් නෝට් එකක් ඔයාලා මම දීලා තියෙනවා. ඒකෙත් මේක තියෙනවා. ක්‍රෝමින් දා ක්‍රෝමින් දාන තුන සම්බන්ධ විශේෂිත කරුණු යටතේ තියෙනවා. ක්‍රෝමින් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර OH එක දී වෙන එක. හරි. ඒ නිසා අපි සාමාන්‍ය අපේ ක්ලාස් වලදී මේ උගන්ලා තියෙන්නේ විශේෂිත අවස්ථා විදිහට මේ උගන්ලා තියෙනවා. ඉතින් ක්‍රෝමීන් දර තුන ක්‍රෝමීන් හයිඩ්‍රොක්සයිඩ් හදලා වැඩිපුර ප්‍රබල භස්මත් එක්ක දී වෙනවා. උභයගුණී ලක්ෂණ පෙන්වුම් කරමින් වැඩිපුර ප්‍රබල භස්මත් එක්ක දී වෙලා මෙන්න මේ කොළ පාට ද්‍රාවණය හදනවා. එහෙනම් එයා තමයි අම්ලයක් දාද්දි වැඩිපුර OH ඉවත් වෙලා අවක්ෂේප දිලා. තවදුරටත් අම්ලය දාද්දි ඉතිරි OH ටිකක් ඉවත් වෙලා යනවා. පෙරේ තුන. හරි ඊට පස්සේ පස්වෙනි එක කැල්සියම් නයිට්‍රේට්. මෙයාගෙන් කැල්සියම් ධන 2 අයනයි නයිට්‍රේට් අයන එනවා. කැල්සියම් ධන 2 අයන තියෙනවා මිලිග්‍රෑම් 20ක්. ග්‍රෑම් විදිහට ගත්තොත් එහෙම 20 වැඩි කිරීම 10 ඍණ 3 ග්‍රෑම්. අපිට එයාගේ මවුල ගාන හොයාගන්න පුළුවන් මෙහෙම කැල්සියම්ගේ සාපේක්ෂ අණු ස්කන්ධය 40යි. ඒ කියන්නේ එයාගේ මවුල එක් ස්කන්ධය 40යි. එහෙනම් 20 වැඩි කිරීම 10 ඍණ 3ක් කියන්නේ කොච්චරක්ද? ග්‍රෑම් 40ක් කියන්නේ මවුල 1යි නම් ග්‍රෑම් 20 වැඩි කිරීම 10 ඍණ 3ක් කියන්නේ කොච්චරද කියලා බැලුවොත් අපිට එනවා 5 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා එනවා. 5 වැඩි කිරීම 10 ඍණ 4යි කියලා එනවා. එච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? එහෙම නැත්තම් ළමයට ඕනම් පුළුවන් මේකටත් දාලා මැට්‍රික් වෙන්න. හරි. මේ සමීකරණ දාලා හදාන්න පුළුවන් මේ මැට්ටන්ගේ ක්‍රමය. අපි රසායනික ගණනය කිරීම කරද්දී මේක අපි උගන්වන්නේ මැට්ටන්ගේ ක්‍රමය කියලා. මේවර දාලා ගණන් හදන්න පුරුදු වුණොත් එහෙම ඌ මැට්‍රික් වෙලා තමයි නවතින්නේ. ඒ නිසා තමයි අපි මැට්ටන්ගේ ක්‍රමය කියලා කියන්නේ ඕන ඉතින් මේකට දාලත් මේක එහෙම කපලා හරි ලස්සනම උත්තරය අරගෙන ඉරි දෙක උත් ගහලා සතුටු වෙන්න පුළුවන් හොඳ ගාණක් හැදුවා කියලා මැට්‍රික් කළා ඉවරයි හැබැයි. හරි. දැන් කැල්සියම්ගේ මවුල ගාන 5 වැඩි කිරීම 10 රින් 4. ඒතර කැල්සියම් එකට නයිට්‍රේට් දෙකක් එනවා. එකට දෙක අනුපාතයෙන්. එහෙනම් නයිට්‍රේට් ගාන කීයද?
අර 5 වැඩි කිරීම 10 ඍණ 4 ඒවා දෙකක්. කියන්නේ කීයද? 10 වැඩි කිරීම 10 ඍණ 4 කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3යි. ඔන්න නයිට්‍රේට් මවුල ගානේ න 1 වැඩි කිරීම 10 ඍණ 3ක්. අහන්නේ අපි මොකද්ද? අහන්නේ සාන්ද්‍රණය අහන්නේ නේ. අහන්නේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය කියන්නේ ඝන ඩෙසිමීටරයක තියෙන මවුල ගාන. ඝන ඩෙසිමීටර 0.5ක තමයි මවුල 1 වැඩි කිරීම 10 ඍණ 3ක් තියෙන්නේ. එහෙනම් ඝන ඩෙසිමීටරේ කොච්චරද? කීයද එන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි. ඝන ඩෙසිමීටර 0.5ක 1 වැඩි කිරීම 10 ඍණ 3 ඝන ඩෙසිමීටරයක 2 වැඩි කිරීම 10 ඍණ 3යි. මේකටත් අපිට ඕන මැට්ටන්ගේ ක්‍රමයක් තියෙනවා C සමාන n බෙදීම v. මේ අනිත් මැට්ටන්ගේ ක්‍රමය මැට්ටන් මේකටත් ඕන දාලා හොයන්න පුළුවන් C සමානයි n 1 වැඩි කිරීම 10 ඍණ 3යි v 0.5යි. එහෙම ගන්නත් පුළුවන්. ඒකලා ලොකු ගාණක් හදුවා කියලා මැට් එක ගලා ඉන්න පුළුවන්. නැත්තම් එච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? හරි 0.5ක 1 වැඩි කිරීම 10 ඍණ 3 නම් 1 කොච්චරද? හරිනේ. දැන් අපි මේ අද දවසේදී MCQ 5ක් තමයි කරේ. ඉතින් මේක සම්බන්ධව ඔයාලා සමහරවල්ලාට දන්නේ නැති දේවල් තියෙන්න පුළුවන්. ඒතර මේවට අදාළ ගොඩක් තීරි කරුණු අමතක වෙච්ච තිබුණොත් එහෙම අපේ YouTube channel එකේ තියෙන මුල් පාඩම් වල අදාළව short stories තියෙනවා. ඉතින් ඒවා බලන්න. ඒ දේවල් වල තියෙනවා ගොඩක් තීරි කරුණු කෙටියෙන් පැහැදිලි කරලා ප්‍රශ්න කරන්න හුරු කරනවා. තව බන්ධන දිග විදුරිනතා කණ්ඩම්මාංග කුලක සීමාකාරී සාධක ඇස්වද ගණනය කිරීම වායු සම්බන්ධ ගණනය කිරීම කරන විදිහ අර ඒ වගේ කෙටි ක්‍රම ඒ වගේ දේවලුත් එක්ක අපේ YouTube channel එකේ තියෙනවා short story session කියලා වෙනම එකක්. ඒකේ තියෙන වීඩියෝස් බලන්න ඒකනොත් මුල් පාඩම් වල අදාළව MCQ හොඳට හදාගන්න පුළුවන්. මේ නිරන්තර අභ්‍යාස කරන එක ඔයාලා කරන්න අනිවාර්යෙන්. කරලා උත්තර බලන එක විතරක් කරන්න එපා. උත්තර වැරදි නම් ඒ ආශ්‍රිතව පොඩ්ඩක් බලන්න අනිත් ඒවා ඇයි වුනේ මොකද්ද මේක මට වැරදෙන්න හේතුව ඒ තියරි ආයෙත් හොඳට බලා ගන්න. එහෙම වුණොත් විතර ඔයාලා මේකෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ.